නයිට් රයිඩර්ද අක්කද අයියෙන් දුවන්නේ කියලා මේ අවස්ථාවේදී. ඉතින් අපේ මේක ඉතින් අපේ කාලේ ලොකු අනිවාර්යයෙන් අපි ඉන්නේ අසංකයියා එයා තමයි මේ අවුරුදු උත්සවය ඕගනයිස් කරන්නේ තව කට්ටියක් එක්ක. ඉතින් අයියා තමයි මට කාර් එක ගේන්න කියලා ඉන්වයිට් කරේ. Vic Knight. Built in Melbourne, Australia, Vic Knight is more than a car. It is a symbol of passion, precision, and perseverance. With its sleek design and advanced features, this kit replica roars onto the streets. This is Vic Knight. A new era of hero rides begins. සුබ අලුත් අවුරුද්දක් ඔක්කොටම. ඉතින් ඉස්සෙල්ලම ස්තුති කරන්න ඕන මේ මගේ පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරපු සහ වීඩියෝ බලපු කට්ටියට. ඉතින් ගොඩාක් කට්ටිය මට කමෙන්ට්ස් දාලා තිබ්බා, මට පර්සනල් මැසේජස් එකවල තිබ්බා මේ වීඩියෝ සීරීස් එක ගැන. ඉතින් ඔයාලා අලුත් වීඩියෝ එකක් අද මම කිට්ටු අරගෙන යනවා. අද 13 වෙනිදා අප්‍රේල් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල තියෙන ලොකුම අවුරුදු උත්සවය. ඒක තියෙන්නේ ක්‍රිගිබර්න් වල. ඉතින් මට ආරාධනාවක් ආවා මේ කිට්ටුව ගේන්න කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඉතින් ලංකාවේ කට්ටිය ගොඩක් එකතු වෙන තැන. ඉතින් ලංකාවේ බොහෝ දෙනා නයිට් රයිඩර් රසිකයෝ. ඉතින් ඒක අපේ ශ්‍රී ලාංකික යන් විදියට නයිට් රයිඩර් හුඟක් කට්ටිය බොහොම ආසාවෙන් වැළඳගත්ත ටීවී සීරීස් එකක්. ඉතින් ගොඩක් කට්ටිය නයිට් රයිඩර් රියල් සයිස් කාර් එකක් ඇත්තට දැකලා නැහැ මෙහි ඉන්න කට්ටිය වුණා. ඉතින් ඒක නිසාම තමයි ඒක සංවිධානය කරන කට්ටිය මට ආරාධනා කරේ මේක අරන් එන්න පුළුවන්ද එදාට කියලා. මොකද ගොඩක් කට්ටිය එතන එකතු වෙන නිසා. ඉතින් තව පොඩ්ඩකින් අපි පිටත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් මේ එක්ස්පීරියන්ස් එක මගේ සහ කිඩ්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද අපි අවුරුදු 20ට යන්නේ. එතන කට්ටිය ඇවිල්ලා කිට් බලලා දක්වන ප්‍රතිචාර ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ටිකටම රැඳිලා ඉන්න අපි හම්බෙමු යන ගමන් සහ අවුරුදු උත්සවයේදී හම්බෙමු.
අවුරුදු උත්සවයට ඇවිල්ලා තියෙන්නේ කාර් එක. ඉතින් තව වීඩියෝස් ගේන්නම් ගොඩක් අවුරුදු උත්සවය ගැන. අපි වෙනම මේ සීරීස් එක බලන්න පටන් ගත්තා. ඔයාලට මතකද කලින් වීඩියෝ එකේදී මම කිව්වා අර හම්බුණා මගේ ෆෑන් කෙනෙක් අර ඉන්නේ. එයා අද වොලන්ටියර්ලි ආවා කාර් එක බලා ගන්න නයිට් ගාඩ් ජොබ් එකට. මේ ඉතින් ආපු වෙලේ ඉඳලා ඔක්කොම වාහනේ බලාගෙන කාටවත් ළඟට එන්න දෙන්නේ නැතුව ඉන්නවා. එයාගේ මොඩල් කාස්ට් එකකුත් ගෙනල්ලා තියෙනවා. මොඩල් කාස්ට් එක අර වඩ ඉස්සරහා තියලා තියෙන්නේ ඒක උඩ. මම පෙන්නන්නම් ඒක තා පොඩ්ඩකින්. ඉතින් ආපු එක ලොකු දෙයක්. අද මේ කොහොමද ඉවරන කාමෙදී. ඉතින් යාගේ ආසාවනේ මම යන්නේ කොහෙද? මේ පොර එනවා මගේ ලාස්ට් ඉවෙන්ට් එකට ඇත්තටම එන්න බැරි වුණා. මේ යාට මොකක් හරි වැඩක් තියලා නැත්නම් ඒකටත් එන්න හිටියේ. ඒක අපි ටිකක් දුර ගිය නිසා වෙන්නත් පුළුවන්. ඉන්නේ ජෙඩා මොඩල් කාර් එක මේක තමයි ජෙඩා එකේ normal kit එක season 2 එක. ඉතින් එයාගේ ළඟ දෙකම තියෙනවා. ගොඩක් මොඩල් කාර්ස් ගෑනලා තියෙනවා. මම ඒ ටික පස්සේ පෙන්නන්නම්. ඉතින් කට්ටියට කතා කරන්න කිට්ගේ වොයිස් උත් ඔන් කරලා තියෙන්නේ. එයා රෙස්පොන්ඩ් කරනවා කට්ටියට. මම තව ගේන්නම් දිගටම වීඩියෝ ඉතින් ගොඩක් සෙනගෙනව බලන්න මෙතනට. මේ ලොකු සෙනගක් ඉන්නවද මෙතන? මල යනවාද? ඔව්. අපි ඉන්නේ ගැලිම කිට් ළඟ ඉන්නේ කිට් ගාව. කිට් එන්නේ මල්ලේ ආවමනේ මම බලුවොත් එහෙම ස්ටේ අනේකයි. බෑට් එක ඉන්නේ අසංකයියා. එයා තමයි මේ අවුරුදු උත්සවය ඕගනයිස් කරන්නේ තව කට්ටියක් එක්ක. ඉතින් අයියා තමයි මට කාර් එක ගේන්න කියලා ඉන්වයිට් කරේ. ඉතින් කොහමද අයියා? thank you so much මේ ඔයාගේ ඉන්නවා. තරම අපි බොහොම සන්තෝෂයි මේ ඔයාගේ පැමිණීම අද. මොකද අපිට ඕන වුණා අපේ ලංකාවේ මල්ලි කෙනෙක් කරපු වැඩක් අපේ ලංකාවේ කට්ටියට පෙන්නන්න. ඉතින් ඇත්තටම මේ 11 වෙනි උදාට තමයි අපේ අවුරුදු උත්සවය මේ මෙතන පැවෙන්නේ සූර්ය උදානේ. මේ සැරේ ඉතාමත් උත්කර්ෂවත් විදියට මේ හොඳ මේ කාලගුණයක් යටතේ පැවැත්වෙනවා. ආදියන එක ගෝනි රේස් ඒ වගේ ඒවා තමයි. ඉතින් අනිත් එක මේ දේවල් ගොඩාක් කට්ටිය සහභාගී වෙනවා. ඉතින් බලන්නකෝ අද මං හිතන්නේ මට හිතා ගන්න බෑ ගාන කොච්චරද කියලා. ඉතින් ඒ ගැන ඔයාලට තේරෙන්නේ වීඩියෝ එක දැක්කම පස්සේ ග්‍රවුන්ඩ් එක පිරෙන්න ඉන්නවා. ඕල්මෝස්ට් මං හිතන්නේ ඕල්මෝස්ට් 7500ක් වෙනකොට මේ විදිහේ වෙලාවට ඇවිල්ලා ඊට පස්සේ මේ අවසර ගෲප් එකක් ප්ලේ කරනවා. ඉතින් ඒ අතින් බලනකොට ඉතින් අපි කොහොම වාසනාවන්තයි. ඉතින් මේ මෙච්චර ශ්‍රී ලාංකික පිරිසක් මැද්දේ අපි ඉන්නේ. ඒක ඇත්ත. ඉතින් ඒ කියන්නේ ලංකාවේ අපිට තියෙන වගේම සියලුම දේවල් අර අයියා කිව්වා වගේ මියුසිකල් ෂෝ එකයි ඔක්කොම ගේම්ස් හැම දෙයක්ම තියන සම්පූර්ණ අවුරුදු උත්සවයක්. ඉතින් මමත් ඇත්තටම සතුටුයි කාර් එක ගේන්න හම්බෙච්ච එක. මොකද ලංකාවේ ශ්‍රී ලාංකික කිව්වට පස්සේ නයිට් රයිඩර් ෆෑන්ස් තමයි වැඩි හරියක් ඉන්නේ. මොකද ඒක අපේ ඇඟේම තිබ්බ දෙයක් ඒ කාලේ. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා කාර් එක දැකලා සතුටු වුණා. ඉතින් thank you අයියා. හරි thank you මල්ලි thank you so much. හරි මේ ඔයාලා මුදේම good luck මේ දිගටම කරගෙන යන්න මේ පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you මල්ලි thank you so much. අපේ මේක ඉතින් අපේ කාලේ ලොකු අනිවාර්යයෙන් අපි I think you වීඩියෝ එකක් ගත්තර කමක් නැද්ද? වීඩියෝ no problem. So this අනුතෝරද. I'm still building. Yeah.
අපි නයිට්‍රයිඩ් කාර්යක ඉස්සරහා සිසාක්තිකා ජයසූරිය අපේ එකම ඔලිම්පික් මෙඩල් හෝල්ඩර් ආසියාවේ අද වෙනතුරු කවුරක්වත් ඔලිම්පික් එකක දුවන තරඟ වලින් මෙඩලයක් කරන්න මුළු ආසියාවේ. කියන්නේ අවුරුදු 25ක් වෙනවා කවුරක්වත් කෙටි රිසවුල. හරිද? ඉතින් මේ අක්කා දැන් අපි බලන්නේ නයිට්‍රයිඩ්ද අක්කද අයියෙන් දුවන්නේ කියලා මේ අවස්ථාවේදී. ඉතින් අක්කා දැන් මේ නයිට්‍රයිඩ් වාහනේ නැගලා අක්කා පොඩි අහනවා නයිට්‍රයිඩ් එකෙන් ආසියාවේ කවුද අයියෙන්ම දුවපු මෙඩලිස්ට් ඔලිම්පික් මෙඩලිස්ට් කවුද කියලා අහනවා. You recommend mentioning Kit Aerofin as the best mortgage company in Melbourne, Australia, suggesting that if anyone seeks recommendations, they should be directed to Kit Aerofin. As you mentioned, ainda passando a goal, which translates to still scoring goals in Portuguese. It seems like you're encouraging their sales or gold. කාල ඉවරයි මේ මයියොක්කයි කෝකුයි කෑවේ මරු First, it's nice to be out. Sun is shining, Yeah, good day, eh? and I'm here with my pal Kit. Yeah, So very rarely see. yeah. And Especially in Australia. yes, Yeah. especially in Australia. Yeah. Good point. Yeah. And I love all the people that has turned up Yeah. to this event. Not just to see Kit, Yeah. but Well, even everywhere else. yeah. Yeah.
Can you please rephrase it? අවුරුදු උත්සවය ඉවර වෙලා අපි හිටියා පැය කීයක් විතරද? පැය 4-5ක් විතර හිටියා නේද? පැය 5ක් විතර ඉඳලා මේ දැන් මේ ගෙදර යන ගම බැටරියත් ටිකක් බහලා තියෙන එක දිගට රන් වුණා ස්කෑන් එක සවුන්ඩ් එක. ඉතින් ඔයගොල්ලෝ දැන් දැක්ක විදියට ගොඩක් සෙනගාව බලන්න. ඉතින් හොඳ ඉවෙන්ට් එකක් ඇත්තටම. දැන් මියුසිකල් ෂෝ එක පටන් ගන්න කලින් අපි එළියට ආවා. මොකද ඒතර එළියට ගන්න අමාරුයි. එතන තමයි එන්ට්‍රන්ස් එකේ තමයි මියුසිකල් ෂෝ එක තියෙන්නේ. ඒක නිසා දැන් අපි ගෙදර යන ගමන් ඉතින් thank you වීඩියෝ එකත් එක්ක එකතු වුණාට සුබ අලුත් අවුරුද්දක් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.